කඩේ තියෙන බ්ලීචින් ක්‍රීම් ගානේ නැතුව විනාඩි 20කින් ආගේ මුළු මූණම පැහැපත් කරගන්න කැමති අය වෙනුවෙන් ඔන්න ඉතින් කොපි පැක් එකක් හරියටම හදන විදිහ ගැන අද මම කියලා දෙනවා. ඉතින් ඔයාගේ මූණ පෝෂණීය ලෙස පැහැපත් කරනවා වගේම සම ඉල්ලා වැටීම් පාලනය කරනවා, සම රැලි වැටීම් පාලනය කරමින් සමට ලස්සන ඒකාකාරී පෝෂණීය පැහැපත් බවක් ලබා ගන්න පුළුවන් පැක් එකක් තමයි මෙන්න මේ කෝපි කුඩු පැක් එක කියලා කියන්නේ. ඉතින් මේ පැක් එක අපි හරියටම හදාගන්න විදිහ ගැන අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට මේ පැක් එක අපි කොහොමද හරියටම හදන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් ඔයාලට මුලින්ම ඕනි වෙනවා කෝපි කුඩු මේස හැන්දක්, ඒ වගේම කඩල පිටි මේස හැන්දක්. ඊළඟට ඔයාලට ඕනි වෙනවා යෝගට් හරි මීකිරි හරි මේස හැන්දක් එකතු කරගෙන මේ ටික හොඳින්ම කවලම් කරගන්න. ඊට පස්සේ හොඳින්ම පිරිසිදු කරගත්ත මූණේ විනාඩි 20ක් කාලයක කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් වොෂ් කරලා ඔයා යූස් කරන ටෝනර් එක භාවිතා කරන්න. ඉතින් කඩේ තියෙන අපිත් නෙවත් නැති ඉතාලම අහිතකර බලපෑම් ගෙන දෙන බ්ලීචින් ක්‍රීම් ගාලා ඔයාගේ මූණ සවුත් කරගන්නේ නැතුව ගෙදර දේම හරිම පහසුවෙන් ඔයාගේ මූණට පැහැපත් බවක්, පෝෂණීය බවක්, ඒ වගේම අවුවට පිළිසුණු ස්වභාවයන් සම්පූර්ණයෙන්ම නැති කරලා හරිම ලස්සන කලර් එකක් ගන්න පුළුවන් පැක් එකක් තමයි කෝපි කුඩු කියලා කියන්නේ. ඉතින් අපි නොදැනුවත් කමින් මිල අධික බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරලා මූණව සවුත්තු කරගන්නවානේ. ඉතින් ඔයාලා පාවිච්චි කරන බ්ලීචින් ක්‍රීම් වල අතුරු ආබාධ ගැන නොදැන පාවිච්චි කිරීම තුළින් ඔයාලා වියදම් කරන මුදලට වඩා දහස් 3ක් වියදම් කරන්න වෙනවා. අපේ මේ තිබ්බ විදිහටම අපේ ස්කින් එක හදාගන්න. ඉතින් ඒ නිසා තමයි හැම වෙලාවකම ස්වභාවික දේවල් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ස්වභාවික දේවල් වලින් අපේ ස්කින් එකට හරිම ලස්සන කලර් එකක් එනවා. ඒකේ ඉන්න ටික කාලයක් යනවා. හරිම ඉවසීමෙන් තමයි මේ ස්වභාවික දේවල් අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ පැක් එකක් පාවිච්චි කරලා බලලා ඉතාලම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.